හායි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ෂෝට් නෝට් හදන විදිහ. ඉතින් හැමෝම එක එක විදිහට ෂෝට් නෝට් හදනවනේ. ඔන්න ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මම ෂෝට් නෝට් හදන විදිහ. ඉතින් මම ෂෝට් නෝට් හදන විදිහට නම් ඕනිම කෙනෙක්ට ලේසියෙන් පාඩම් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම මේක අලුත් අයිඩියා එකක් වෙයි කියලා මම හිතනවා. මෙහෙට නම් හොඳටම වැස්ස ගයිස්. දැන් ටිකකට කලින් තමා වැස්ස නතරුනේ. පේනවනේ තවත් වැහිබිඳ ගස්වල එහෙමමයි. ඒ වගේම තමයි තාම වතුර හිඳිලත් නැහැ. අහසත් කළු පාටයි තවම. කළු පාට, නිල් පාට, සුදු පාට මේ කලස් තුනම මික්ස් වෙලා ඉතින් ලස්සන අහසක් අද අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මට 1k සබ්ස්ක්‍රයිබ්ලා ගහන්න. ඔයාලා මේ ගමම මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න කියලා. මුලින්ම මම සීතලටත් එක්ක තේ එකක් බීලම වැඩ පටන් ගත්තා. හරි, දැන් අපි බලමු අපිට ෂෝට් නෝට් එක හදන්න මොන ද්‍රව්‍යද ඕනි කියලා. ඉතින් ඔයාලට මේකට පුළුවන් CR එක්කෝ පුල්ස් කැප් කොලයක් ගන්න, නැත්නම් සුදු A4 කොලයක් ගන්න. මම නම් අද ගත්තේ එක්සර්සයිස් මේ පුල්ස් කැප් කොලයක්. ඉතින් ඊළඟට ඕනේ ඔයාලට පුළුවන් පැටික්නම්ස්, හයිලයිට්ස්, කලර් පෙන් මේ වගේ පාට දේවල් භාවිතා කරලා මේක ලස්සනට හදා ගන්න. එතකොට අපිට මේක දෙපාරක් බලන්න හිතෙන විදිහට තමයි අපි මේක හදා ගන්න ඕනි. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා පාඩම් කරන කොටසක් තෝරගන්න එක. දැන් ඉතිහාසයේ භූගෝලය වගේ නම් පාඩම් කරන්න ඒ කියන්නේ කරුණු තියෙනවනේ අනුමාත්‍රිකා. එතකොට අපි එක අනුමාත්‍රිකා තමයි තෝරගන්න ඕනේ. වෙන පොත්වල නම් එහෙම නැහැ. පාඩම් තමයි තියෙන්නේ. ඉතින් මම අද තෝරගත්තේ ආගම පාඩමක්. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම නම් කරේ මුලින්ම අවබෝධයෙන්ම පාඩම හොඳින් කියව ගන්න ඕනේ. දැන් ඔයාලත් මේ පාඩම ඔයාලා තෝරගත්තු කොටස තියෙනවනේ. මේක අවබෝධයෙන් කියන්නේ කියව ගන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවනේ මේ පාඩමේ මොන කරුණුද අයත් වෙන්නේ කියලා. හරි, ඊළඟ ස්ටෙප් එක තමයි අපි මේක පාඩම් කරන. ඒ කියන්නේ කියවගෙන යන ගමන් අපිට එක්සෑම් එකට එයි කියලා හිතන කරුණු යටේ ඉරක් ඇඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් හයිලයිට්ස් කර ගන්න ඕනේ. අපි නම් ඉතින් ආයෙත් පොත් බාර දෙන්න ඕනේ නිසා මම නම් ඉරක් තමයි ඇඳගත්තේ පැන්සලෙන්.
ඔය විදිහට තමයි ඉතින් අපි රියන්න ගන්න ඕනේ. ඊළඟට ඔයාලා ගත්තු කොලේ තියෙනවනේ. ඒක හරි මැනින් දෙකට නවලා ලස්සන කලර් පෙන්ස් වලින් පැටිග්නම් වලින් ඒ වගේ හැඩ වැඩ දාලා ඔයාලගේ පාඩමේ ඔයාලා තෝරගත්තු කොටසේ නම ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ එකින් එක. يعني කරුණෙන් කරුණ ඔයාලා ඉරි ගහගත්තු ටික ලියන්න ඕනේ. ගොඩක් වෙලාවට මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ කළු පෑනයි නිල් පෑනයි මාරුවෙන් මාරුවට භාවිතා කරන්න කියලා. මොකද කළු නිල් කියන්නේ අපේ මනසට එතකොට මොළයට ඉක්මනින් ක්‍රියාශීලීව ගමන් කරන දෙයක් නිසා මම නම් ඉතින් ඒ විදිහ තමයි ලියුවේ. මම ඉතින් ඒ පාඩමෙන් ඉරි ගහගත්තු ටික ඔක්කොම ලියලා ඉවරයි. ඊළඟට කරන්න ඕන ඔයාලේ ගහගත්තු නෝට් එක මේ පොත් පෙරල බලන්න නැතුව නෝට් එකෙන් එක පාඩම් කරන එක. ඉතින් මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා අපි කපියක් පාඩම් කරොත් ඒක 5 පාරක් පොත බලාගෙන පාඩම් කරලා තාලෙට කියන්න ඕන එක. එහෙම නැත්නම් මතක තියෙන්නේ නැහැ. පොත වහලා ඊළඟට ඒක පාඩම් කරන්න මතකෙන් කියන්න ඕනි. එතකොට ඉතින් අපිට මතක තියෙනවා ඒක හැමදාටම වගේ ලොකු කාලයක්. ඉතින් ඔය විදිහට තමයි මම ඔයාලට ලේසියෙන් ෂෝට් නෝට් හදන්නට කියලා දෙන්න හිතුවේ. ඉතින් මේ ක්‍රමය මම හිතනවා හැමෝටම හරියයි කියලා. ඔයාලට මේක වැදගත් වුණා නම් ඉතින් මම ආයෙත් කියනවා මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙනම යන්න කියලා. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔය නම් ඉතින් මම දැන් මේක පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. පේනවනේ ගයිස් අපේ මිතුරේ ලස්සන වැහැලා ඉතින් වතුර ඉතුරු වෙලා ගස්වල තියෙන පින්නත් දැන් ටික ටික වැටෙන ගමන් තමයි එන්නේ. මම ඉතින් කොහොම හරි විනාඩි 15ක් විතර මිදුල දිහා බලාගෙන හිටියා. ඉතින් මම ඒකෙත් පොඩි ක්ලිප් එකක් ගත්තා. ඔයාලට ඉතින් අපේ ගෙදර ගස්වල වැඩි හින්දා අහස පේන්නේ නැහනේ. ඒ නිසා ඉතින් මම පොඩ්ඩක් පාර හරියට ගිහිල්ලා තමයි අහස පෙන්නුවේ. දැන් නම් වැඩි කළු පාට වෙලා නැහැ. ඉතින් මේ මං හිතුවා ඔයාලට අපේ කුඹර පෙන්නන්න ඕන කියලා. ඒක ඉතින් අපේ මාමලාගේ දෙගොල්ලොන්ගෙම තමයි. ඉතින් බලන්නකෝ කුඹර ගොඩක් ලස්සනයි. මේ මොනරු කෑ ගැහුවා. මම ඉතින් මේකේ වොලියුම් එක සම්පූර්ණයෙන් අඩු කරලා නිසා මොනරුන්ගේ සද්දයන් ඉතින් ඔයාලට ඇහෙන්නේ නැතු ඇති. ඉතින් ලස්සන හඬවල් ඇහුණා කුඹරෙන්. මේ ඉතින් බලන්නකෝ අපේ තනකොළ ගොල්ලත් දැන් ප්‍රාණවත්ව නැගිටලා තියෙන්නේ වැහැපු නිසා. මෙතෙන්ට නම් ඔන්න ගයිස් හොඳට අහස පේනවා වෙලා හරියට. එතන විතරයි කොහෙද මං හිතන්නේ ගහක් නැත්තේ. නැත්නම් ඉතින් හැමතැනම ඔයාලට අහස පේන්නේ නැනේ. ඉතින් ඔන්න තියෙන්නේ අපේ කුඹර. බලන්නක ඉතින් කොච්චර ලස්සනයිද කියලා වැහැලා හින්දා තවත් ලස්සනට පේනවා. එහෙනම් ඉතින් අතට ගිහලා එන්න. ඔයාලා මේක ෂෙයා කරලා මම සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න. බයි බයි සුබ දවසක්.